ready. දැන් පුතේ අපි බලමු මේ ගැටලුව විසඳන ආකාරය කොහොමද කියලා. උත්සවය පෙරවරු 9:45ට ආරම්භ කර පෙරවරු 11:15ට අවසන් වූයේ නම් උත්සවයේ කොපමණ වේලාවක් පැවැත්විනිද? මෙන්න මේක තමයි ගැටලුව. මෙතන වැදගත්ම වචනේ තමයි මේ පෙරවරු කියන වචනේ. මේ දෙකම උත්සවය ආරම්භ කරලා තියෙන්නේ පෙරවරු කාලේ, අවසන් කරලා තියෙන්නේ පෙරවරු කාලේ. ඒක වැදගත්ම වචනයක්. දැන් අපි මොකද්ද කරන්නේ? මේ උත්සවයේ අවසන් වූ වේලාවෙන් ආරම්භ කළ වේලාව අපි අඩු කරමු. කොහොමද? පැය මිනිත්තු කියලා ලිව්වා. උත්සවය අවසන් කරලා තියෙන්නේ 11:15ට. උත්සවය ආරම්භ කරලා තියෙන්නේ 9:45ට. දැන් අපි අඩු කරමු. අපි බලමු 15කින් අපිට 45ක් අඩු කරන්න පුළුවන්ද කියලා. පුතාලා හැමෝම දන්නවා 15කින් අපිට 45ක් අඩු කරන්න බෑ. එහෙනම් අපි මේ පැය පැත්තෙන් එක පැයක් ඉල්ල ගන්නවා. පැයක් කියලා ඒ ඉල්ලගත්ත පැය මිනිත්තු පැත්තට එද්දී තව මිනිත්තු 60ක් වෙනවා. ඒ කියන්නේ මේ පැයක් කියලා අපි ඉල්ලගන්නේ මිනිත්තු 60ක්. ඒ මිනිත්තු 60ට මෙතන තියෙන මිනිත්තු 15ත් එකට එකතු කරනවා. ඒතර ඔක්කොම මිනිත්තු 75ක් වෙනවා. මේ 75න් දැන් අපි අඩු කරනවා 45ක්. ඒතකොට කීයද ලැබෙන පිළිතුර 30යි. දැන් මෙතන එක පැයක් දීලා තියෙන්නේ. ඒතර පුතාලා හැමෝම දන්නවා මෙතන පැයක් අඩුවෙන් තියෙන්නේ. එහෙනම් මෙතන තියෙන්නේ 10යි. 10න් 9ක් අඩු වුණාම පිළිතුර 1යි. එහෙනම් කොපමණ වේලාවක් පැවැත්විද? පිළිතුර තමයි පැය 1යි මිනිත්තු 30. දැන් සමහරක් අය මේක ලියනවා මෙන්න මේ විදිහට. කොහොමද? පැය 1යි මෙන්න මේ විදිහට. මේ විදිහට ලියුවොත් උතේ පිළිතුරත් වැරදි. මෙන්න මේ විදිහට අපි ලියන්න ගත වූ වේලාව පැය 1යි මිනිත්තු 30යි. හරිනේ?